වෙන කෙනෙක්ගේ උණුසුමට තුරුල් වෙලා හිටපු ඒ මොහොතේ ගෙදර ඉන්න ඔයාගේ බිරිඳ මතක් වුණේ නැද්ද? ඒ වෙලාවේ ඔයා හිටියේ වෙනම ලෝකයක. නුහුරු සුවඳක්, తాවකාලික සතුටක් ඔයාව වට කරගෙන තිබුණා. ඒ තත්පර කිහිපය තුල ගෙදර තියෙන ප්‍රශ්න, දරුවන්ගේ අවශ්‍යතා, බිරිඳ, ඒ කිසිම දෙයක් ඔයාගේ මනසට ආවේ නැහැ. ඒ මොහොතේ ඔයාගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණ එක මතකද? ඔයා ඒක නොදැක්ක වගේ පැත්තකට දැම්මා. ඒත් ඒ කෝල් එක කාගෙන්ද කියලා ඔයා හොඳටම දන්නවා. ඔයා වෙන කෙනෙක්ගේ තුරුලේ ඉද්දි ඇය මොකද කරන්න කියලා කවදා හරි හිතුවද? සමහර විට ඇය දරුවන් නිදි කරවලා කුස්සියේ ඉදුල් පිඟන් හොදනවා ඇති. ඇය ඒ හැම දෙයක්ම කරන්නේ සේවයක් වෙනුවෙන් නෙවෙයි. ඇය ඒ දේවල් කරන්නේ ඔයාට තියෙන ආදරය නිසා. ඔයා අලුත් සුවඳක සතුට විඳින වෙලාවේ, ඔයා අසනීප වුණ දවසට රෑ නිදි නැතුව ඔයා ළඟ හිටපු කෙනාව මතක් වුණේ නැද්ද? ලෝකෙම ඔයාගෙන් ඒත් තුන දවස්වල මම ළඟින් ඉන්නවා කියලා ඔයාගේ අත අල්ලපු ඒ අත මතක් වුණේම නැද්ද? මිනිත්තු කිහිපයක සතුටක් වෙනුවෙන් ඔයා පරදුවට තියන්නේ අවුරුදු ගණනක් ඔයා වෙනුවෙන්ම ජීවත් වුණ ඔයාගේ බිරිඳගේ හදවත. සල්ලිවලට ලස්සනට ඕන කෙනෙක්ව ළඟට ගන්න පුළුවන්. ඒත් දුකේදිත් සතුටේදිත් දාලා යන්නේ නැතුව ළඟ ඉන්න කෙනෙක් ලැබෙන්නේ වාසනාවකයි. ඒ වාසනාව අගය කරන්න අලුත් සුවඳක් පස්සේ ගිහින් පරණ මල් තලල දාන්න එපා. කවදා හරි දවසක ඒ අලුත් සුවඳ නැති වෙනවා. එදාට ඔයාට ඉතිරි වෙන්නේ පසුතැවීම විතරයි. පිරිමිකම කියන්නේ ගැහැණු ගොඩක් ඇසුරු කරන එක නෙවෙයි. තමන්ව විශ්වාස කරපු එකම එක ගැහැණියව පණ වගේ රැකගන්න එකයි.